මොකෝ අතරලා දානවද? ඒක වෙන්නේ හරියට හරි වාඩි දිනන්න බෑ. හරි ආපහු කරලා බලමු. මම තාත්තගේ පුල්ලිත්ම කරලා දානවා. බලන්නකො කතාව විතරක්. කතාව වලින් සටන් දිනන්න පුළුවන් නම් ඔයාට කැලේ රජා වෙන්න තිබුණා. පුතා විතරක් නෙමෙයි. තාත්තත් කතාව විතරයි. ඇයි මේ? ඔයා හිතන විදිහේ දෙයක් උනේ නැහැ. අපි දෙන්න මේ ටිකක් තාත්තා මට කිව්වේ අම්මට තරහා ගියාම අම්මගේ ඇස් මොන තරම් ලස්සනද කියලා. ඒකද බං කිව්වේ? බොරු චාටු කතා එපා. ඕවට මන් රැවටි කියලා හිතන්නත් එපා. ෂෝක්නේ. හරියට කවියක් වගේ. හරි විහිළුව. ඔයා කට වහගෙන ඉන්න. එතකොට ඔයා මේ සටන් නවත්තන්න. මගේ පුතාව එක දවසින් රැම්බෝ කෙනෙක් කරන්නද හදන්නේ? යන්නේ යාගේ ආරක්ෂාව සපයගෙන යා ඉගෙන ගන්න ඕන. මට ඕනේ අවුලකට මේක කරන්න. ඒකයි ප්‍රශ්නේ. එයා ලොකු ළමෙක් නෙවෙයි පුංචි පැටියෙක්. මොකක්ද අම්මා ඕක නවත්ත ගන්න. එහෙම කියන්න එපා. ඔයාට තුවාලයක් වුණා නම් ඇයි තේරෙන්නේ නැද්ද? අම්මගේ හිතට දැනෙන්නේ වේදනාව ගැන. හොඳයි. එහෙනම් එක වේලුවට ගන්නකෝ. ඔන්න අඬාගෙන මගේ ළඟට නම් එන්න එපා. ඔව් මම නම් හිතන්නේ තාත්තට අද ගුහාවෙන් එළිය නිදා ගන්න වෙයි කියලා. අම්මට ඒ තරමට කේන්ති ගිහිල්ලා. බය වෙන්න එපා යුවි. මම දන්නවා රහස් ක්‍රමයක් යාගේ හිතාපෝ දිනා ගන්න. කොහොමද? සිද්ධුවක් කියලා. Everything you are and everything I am work together like the earth and flowers understand. We are all in tune each and every day. How can we be happy with the look upon your face? 'Cause you know that I'm yours and you are mine and you don't have to stay so angry. To forgive and to forget is what it takes, and that's what makes a family. I see that you want to do this your way. You should know I'm gonna chase you all day. Oh, you know I can't go on without you. Give us just a smile, you know I love you. 'Cause you know that I am yours and you are mine and you don't have to stay so angry. To forgive and to forget is what it takes, and that's what makes a family. One more pretty word out of you, and walk away is just what I'm gonna do. It's always the same song you barter. You should try to charm a little harder. 'Cause I know that you are mine and I am yours, and no one knows it better than me. To forgive and to forget is what it takes, and that's what makes you my family.
අපි දෙන්නගෙන් කවුරු හරි මැරිලා මෙතන තාත්තා හිටියානම් අම්මා හිතනවාද එහෙනම් තාත්තා මේ කැලේ දාලා යයි කියලා. අපි හැමෝම එයා වගේ අය නෙවෙයිනේ. ඔයාගේ තාත්තා වගේ ශක්තිමත් අය නෙවෙයි. ඒ තාත්තා හැම වෙලාවෙම කිව්වේ ඔයාලා නිසා තමයි තාත්තා එතරම් ශක්තිමත්ව නිර්භීතව ඉන්නේ කියලා. එයා ඒ වගේ දෙයක් කිව්වේ එයා හිත හොඳ කෙනෙක් නිසා. ඒත් අද එයා වෙඩි වැදලා මැරුණා. හෙට ඒ දේම අපිටත් වෙන්න පුළුවන්. අනිත් එක අපි මෙතන හිටියත් වෙන කොහෙට හරි ගියත් මහ වෙනසක් නෑනේ. අපි මෙහෙන් යන්න ඕනද? අපි මෙහෙන් යන්න ඕනේ. Taman කැලෑ සත්තු කියන එක මතක කළාද? මහ බයගොල්ලෝ ගොඩාක් අපේ රජා ඉවරයි. ඒත් මොකද අපේ හමුදාව තාමත් එහෙම්ම තියෙනවා. ඉතින් අප මොනවද කරන්නේ? මිනිස්සුන්ට අපිව අපේ ගෙදරින් එලවන්න ඉඩ දෙනවද? නැත්තම් මිනිස්සුන්ට ගහලා මේ කැලෑවෙන් එළියට එලවලා දානවද? මගේ කල්ලා ටික බලාගෙන ඉන්නේ මං එයාලට අල දෙනකන්. එයාලට කියන්න තියෙන එක වචනය යුද්ධය! කටවා ගන්න. මොකද වෙලා තියෙන ජම්බෝ? හැම වෙලාවම යුද්ධෙයි අපරාධයි. ටිකක් සංසුන් වෙන්න. ඒක අමාරු වැඩක් තමයි. ඒ සටන් කරන එක හැම දෙයකටම ගැළපෙන උත්තරයක් නෙවෙයි. ඔය හරි. අපි හෙට උදේට මේ අපරාධ කරපු කෙනා ළඟට ගිහින් සුබෝදෑසට කියව හරිද? තව දෙයක්. ඔබතුමාට කරදරයක් නැත්නම් අපිව මරණ එක නවත්තලා ඔයාගේ බුල්ඩෝසර් ටික අයින් කරගන්නවා දාම. එතකොට කියයි යන්නේ සමාවෙන්න ඕනේ. ඔයාලට කරදරයක් වුණා කියලා දන්නේ නැනේ අපි මෙහෙන් යන්නම් අනේ කියලා. ඔයාට මේක තේරෙන්නේ නැහැ. මම මිනිස්සු ගැන හැමදේම දන්නවා. එයාලා හැමදාම යාළගේ මහට වෙඩි තියනවා. වෙඩි තිබ්බා කියලා දුකකුත් නැහැ. තව තියෙනවා. ලියා ගන්න වදුරෝ. එයාලා හැමෝම වගේ වෙන්න බෑ. ප්‍රශ්න වලට ශිෂ්ට සම්පන්න විදියට විසඳුම් හොයන්න කැමති ඇත් කවුරු හරි ඉන්න ඕනේ. මේ කියන්නේ මේ කතා බස් කරලා දුක සපහලා තව මේ දැන් අඳුර ගන්න කැමති. හොඳයි. අපි තප්පරයකට හිටමු එයාලා අපි කියන්නේ යාළුවා කැමතුනා කියලා. ඒත් අපි කොහොමද යාළුවා එක කතා කරන්නේ? මෙතන කවුරු හරි ඉන්නවද යාළුවත් එක්ක කතා කරන්න පුළුවන් කෙනෙක්? කවුරු හරි? මම දන්නවා කෙනෙක් ගැන. එහෙම කෙනෙක් මොකද්ද කියන්නේ? පිස්සු කරලා කියන දේවල් අහන්න බෑ. හරි. මං හිතන්නේ මට මතක් වුණා. මං දන්නවා ඔයාලගේ වැඩේට ගැළපෙනම කෙනෙක් ගැන. එයා අපේ භාෂාව විතරක් නෙවෙයි. මිනිස්සුන්ගේ භාෂාවත් වතුර වගේ. හවුද? එයාගේ නම පොඩකින. මොකද්ද එයාගේ නම? මට කොහෙද ලියාගත්තා වගේ මතකයි. මොකද්ද මේ ලොන්ඩ්‍රි? නෑ. මොකද්ද ඒකේ? ආකලා අතන්න. සමා වෙන්න. හිතුවට මේක මොකක් හරි වීලුවක් කියලා. මේක බරපතල ප්‍රශ්නයක්. කතා කර ඉඳලා හරියන්නේ නැහැ. සටනට යන්න ඕනේ. ඔය ඇති. කටවා ගන්න බජ්රංගි. ආපහු ওই සටන් ගැන කතා එපා. ඒක දැන් ඉවරයි. අපි තීරණය කළා තියෙන්නේ. දවස් දෙකකින් මෙහෙන් පිටත් වෙන්න. යන්න වෙලාව හරි. පරවියෝ. අර මිනිස්සෙක් කතා ගන්න පුළුවන් කෙනා කොහෙද ඉන්නේ? මේ ඔයා කවුද? ඇයි යන්නේ? මේ මමනේ. මම යෝවි. මේ ඔයානේ. ඔයා මෙතන ඉඳලා බෑ ගෙදර යන්න. දැන් ඉක්මන් කරන්න. අපි ඔක්කොම යන්න ඕනේ. මම දන්නවා. ඒත් කොහාටද යන්නේ? කොහාටද යන්නේ? හොඳ ප්‍රශ්නයක්. මගේ ගෙදර තියෙන්නේ. ඔය තියන්නේ? ඒක හරි. එයාගේ නම ඇලෙක්ස්. එයා ලොකු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ගේ සුරතලිත හදන ගිරවා. එයාට නිකමටවත් අඩි 10ක්වත් පියාඹන්න බෑ. ඒත් කතා බහට ගියාම නම් බහුභාෂා විශාරද. හින්දි, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ. ඔය කිව්වේ මේ මට මතක තියෙන ටික විතරයි. හරි මේ කියන්නකෝ. ඔයාට මොකටද එයා ගැන? මගේ ළඟ සැලැස්මක් තියෙනවා. ඔයාගේ කේන්තිය තමයි ඔයාගේ හතුරා. ඇත්තමයි. මේ විදියට තරහා ගත්තොත් ඔයාලට කම්පටයක් ඇති වෙයි. සෑල්ලුවෙන් ඉන්න. ටිකක් විනෝද වෙලා කෙසල් ගෙඩියක් කාලේ යන්න නැත්තම් පැනබීමක් බොන්න. ඔයාට වැඩි කාලයක් ජීවත් වෙන්න බැහැ. මගේ ලස්සන පුංචි වඳුරු පොටෝ. ආපහු සැරයක් ඔයාට දැනුනොත් ඔයා කලබල වෙනවා වැඩි කියලා ඒ ඉන්න තැනම නතර වෙන්න. හොඳේ. ගැඹුරු හුස්මක් අරගන්න. පොතේ ගයි වෙන්න. මතක තියාගන්න මේ ඥානාන්විත වචන ටික. 1 2 1 2 3. Stick out your right paw first and then your left paw next.
twirl around, tummy in, wiggle your butt like this. I call this the Bogger Bear hug. I hug the little monkey, then start from the top again. ඒ සින්දුවට නම් මම කැමතිම නෑ. මොකද කියනවනම් ඒ වචන හරිම මෝඩයි. අනික වැදගත්ම දේ තමයි ඒකට තමයි අපි මෙතනට ඇවිත් ඉන්නේ. ඔව් මමත් කියන්න හැදුවේ ඒකමයි. මම වැඩි රංගපාන දන්නේ නැහැ. ඔයා කියන දේ විශ්වාසයක් ඇති වෙන විදිහට කියන්න බලන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳයි. හරි. එහෙනම් ඔක්කොම හරිනේ. ලෑස්තිද? ඔව් ලෑස්ති. හොඳයි. පටන් ගන්න. වෙන්න බෑ. ඒක විකාර කතාවක්. ඒක ඇත්ත. මේ ඇත්තමයි. අනේ මේ බොරු කතා කියලා රවට්ටන්න හදන්නේ. ඔයාට මාව විශ්වාස නැද්ද? ඒක වෙන්න බෑ. ඒක වෙන්න බෑ. කොහොමත් වෙන්න බෑ. ඒ කියන්නේ බජ්රංගි ගැන වැඩි විස්තර දන්නේ නැහැ. එහෙම නේද? බජ්රංගි. එයා ඇත්තම කෙනෙක්ද නැත්නම් මිත්‍යාවත්ද? මොකද්ද ප්‍රශ්නේ පොඩ්ඩක් උදව් කොහේද? මේ බජ්රංගි ඇවිත් ඉන්නේ. මම මේ ඔයා ගැන කතා කළා විතරයි. මේ කැලෑවේ ඉන්න ශක්තිමත්ම සතා ඔයානේ නේද? ඒක තමයි. ඒත් මෙයා නම් ඔයා ගැන එහෙම හිතන්නේ. ඒකත් එහෙමද? එහෙනම් මං එයාට පෙන්නලා දෙන්නම් මං කවුද කියලා. නෑ. ඒක ඇත්තටම වැරදියට ගන්න එපා. මම එයාට කිව්වා ඔයාට පුළුවන් කියලා එක සැරේ දෙන්නෙක් එක්ක වුණා ශක්තිය උරගා බලලා දිනන්න. එතකොට එයා කියනවා අනේ එහෙම කාටවත් කරන්න බෑ. එහෙමද? හොඳට බලන්න. කවුද මාත් එක්ක හැප්පෙන්නේ? කවුරු හරි. ඔයාට නෙවෙයි කිව්වේ. මරේලා ඉක්මනට බෑන්න. මොකද වෙන්නේ නැතනේ? ඕලෙන්ජ කරන්නේ. පොඩක් බොරු කරන්න. මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. මම ඔයා වුණා නම් අර පැටිය කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඔයා දන්නවද මම ඔයා ගැන තවත් එයාට කියපු දේවල්? මම එයාට කිව්වා එයාට පුළුවන් කියලා ඔසම් පොල් ගහක් වුණත් කුණාටුවකට අහු වුණා වගේ හොලවන්න. සේරම් පොල් බිම දාන්න. ඒක වෙන්නම බෑ. එහෙමද? බලා ගන්න. ලොක්කා මම නම් හිතන්නේ මෙයාලා ඔයත් එක්ක සෙල්ලමක් කරනවා. ලොක්කව රවට්ටනවා. හරියට මොඩ වඳුරු පැටියෙක් වගේ. අනේ අපි කියන එක අහලා පහලට බහින්න ලොක්කා. ඔන්න පහලට ආවා. දැන් ඉතින් මොකද කියන්නේ? දැන් වත්සකේ නැති වෙන්නේ නැති නේද? ඇත්තම කියනවා නම් තව එක දෙයක් තියෙනවා. තව දෙයක්? ඔව් මම කිව්වා ඔයාට පුළුවන් කියලා නගරේ නපුරු මිනිස්සෙක් කිර කරගෙන ඉන්න ඇලෙක්ස් කියන ගිරව බේරගන්න. ඒත් එයා ඒකට කිව්වේ වෙන්නම බෑ. කොහෙද ආන්නේ? කොහෙද ඇලෙක්ස් ඉන්නේ? මෙහෙමයි බොලිවුඩ් වල නටන්නේ. කැරෝකේ පටන් ගමු. मैं तेरा तोता तू मेरी मैना मैं तेरा तोता तू मेरी मैना माने ना क्यों कहना फूलों के जैसी तेरी जवानी जाने क्या जादू चला मेरा दिल तोता बन जाए कैसा मीठू मीठू बोले हाय मेरा दिल तोता बन जाए कैसा मीठू मीठू बोले हाय Yoi, Igmanda. මේ තමයි මගේ පුංචි ගෙදර. හොඳයිද? ෂා මේක හරිම ලස්සන ගෙයක් නේ. Pode talluwa tahu tikai. Hari. Hari. ඇලෙක්ස් මෙයා හරිම හොරතල් පෙනුමයි. ටිකක් එළියට යමුද? හරි ලස්සනයිනේ. මම හිතුවා මේ එලිමහන්ට වැඩියෙන් කැමතියි. මමත් හරිම ආසයි මගේ ගෙදර පේනුම් තටාකයක් හදාගන්න.
හවසට ටිකක් පීනන්න පුළුවන්. ඒකට ඉතින් දැන් උනත් අවස්ථාව තියෙනවනේ. ඒකනේ මම මේ කල්පනා කළේ චිත්‍රපටය අර දර්ශනය ගැන. ඒත් මම පළවෙනි දර්ශනයේදී රඟපාන්නේ නෑනේ මිස්ටර් කෝස්ලා. ඒකනේ මටත් කතා කරන්න ඕනෙත් ඒක ගැන තමයි. මම මේ කල්පනා කරේ වහල් කෙල්ලගේ චරිතය තව ටිකක් ඉස්පතු කරලා ගන්න. අනේ ඔය ඇත්තටමද කියන්නේ මිස්ටර් කෝස්ලා? ඔව් මම ඇත්තටමයි කිව්වේ. අනේ අම්මා මම කියන දේ අහන්න. අනේ බාගා මෙයා පුංචි ඔයා වැඩි හිටියේ. ඒකම තමයි මම ගියේ. මොකද මෙයා තාම පොඩි ළමෙක්නේ. ඒකයි වැඩි හිටියෙක් හැටියට ආරක්ෂා වෙන්නේ මම ගියේ. එයාව මිනිස්සුන්ගේ නගරයට අරගෙන ගිහින් මැරෙන්නත් තිබුණා. ඒකටද වැඩි හිටියෙක් හැටියට ගියේ. එතකොට ඔයා බජරංගි මට හිතා ගන්න බෑ ඇයි ඔයා මේකට සම්බන්ධ වුනේ කියලා. ඔයා මිනිස්සුන්ට කැමතිම නෑ නේද? මේකයි ඒක කලේ ඔයාගේ පුතා. එයා ඔයාලා පැට්ටුවා. ඒක තමයි. අයියෝ. ඇත්තට. සමා වෙන්න මැතිනේ මොකද්ද ඔබ කිව්වේ? මොකද්ද කිව්වේ? අපි අහිංසකයි. නිකමටවත් හිතුනේ නැද්ද අපේ නගරේ මොනතරම් අනතුරුදායකද කියලා. බැරි වෙලාවත් යූවිට එහෙම මොන හරි වුණා නම් දෙයක් වෙන්නේ මම එයා එක්කනේ හිටියේ ඒක අවතකද හැමෝම මිනිස්සුන්ට ගොඩක් බයෙන් ඉන්නේ මම ලං කිව්වේ අපි සටන් කරන්න සුල්තාන් එයාලට බය වුණේ නෑ. ඒත් එයාලා වෙඩි තිබ්බා. මං එයාගේ නිර්භීතකම දිහා බලන් හිටියා විතරයි. වෙන කිසිම දෙයක් අපි දෙන්නට කරන්න තිබුණේ නෑ. අපි අසරණයි. මට සමා වෙන්න අම්මා. මම එළියට යන්න කලින් අම්මගේ අහලා යන්න තිබුණේ. මට තේරෙනවා. ඒ තාත්තා මට කිව්වා තාත්තට සිද්ධ වුණ දේ අම්මටවත් වෙන කාටවත් සිද්ධ වෙන්න දෙන්න එපා කියලා. තාත්තා ඊරේ මගේ ළඟට ආවා අම්මා. ඇවිත් මට කිව්වා යූවි. එයා එන්නේ නෑ යූවි. ඔයාගේ තාත්තා මැරිලා දන්නවනේ මැරුණා. එයා ආපහු එන්නේ නෑ. මහත් දුකකි මහත් වේදනාවටපත් වේ. මොකද මේ? මම කොහෙද ඉන්නේ? මේක අඬන සංගමයක්ද? කරුණාකරලා මේ නාටකම නතර කරලා මාව ආපහු ගෙදර එක්කගෙන යන්න. මං කියන්නේ දැම්ම එක කරන්න. දැම්මම කියන දේ කරන්න. කරුණාකරලා තේරෙනවද? අයියෝ අපිට අමතක වුණානේ මෙතන පිස්සු කිරෙක් ඉඳගෙන බොරුවට කෑ ගහනවා අනේ ඒක බුදුමේ කොත්තක් කොහොමද ඉතින් ඒගොල්ලෝ කරන්න දන්නේ ඒක විතර කටවා ගන්න වානරයා. ඔයා මට මොනව කරන්නද? ඇඹුල් කෑල් ගෙඩියක් වගේ කන්නේ ඕම ඉන්නවදුරෝ. මං අහන්නේ මේකයි. ඇයි ඔයා මේව අතහැරලා යන්න හදන්නේ? මේ පිරිසිදු වාතාශ්‍රයේ මේ නිදහස අතහැරලා හිරගෙදරකට යන්න හදන්නේ ඇයි? මේක මොන නිදහසක්ද? ඔයා හිතන්නේ මේ නිදහස කියලාද? හොඳට හිතලා බලන්න යාළුවා. මම කියන්නම් මොකද්ද නිදහස කියලා. වීර කතා, විහිළු කතා, නාට්‍ය, රියැලිටි වැඩසටහන් තියෙන channel 500ක් විතර තියෙන ටීවී එක. ඒකේ හොඳම දේ තමයි මේ වගේ කරදරකාර වඳුරු නැති එක. ඉවසු ඇතේ. ඔමින්න මේක අහගන්න කිරාමුතෝ. ඔය නගරේ ඉඳලාම කියලා තමුන් අපේ කෙනෙක් නෙවෙයි කියන්න බෑ. ඔයාගේ කැලේ උරුමය ගැන අමතක කරන්න එපා. මේක අහගන්න තඩියෝ මේ කැලෑ ඔයාලගේ වෙන්න ඇති. ඒත් මගේ නෙමෙයි. මම මේක අතහැරලා දැම්මේ ගොඩක් කාලෙකට කලින්. ඒයි මේ පියාඹන්න බැරි වකුටු හොටේ එක්ක ගිහින් මිනිස්සුන්ට මොනවා කියලා දෙන්නද? එයාව අවත කළා දාන්න. අපිට යකින් වැඩක් නෑ. මං ඔයාලට කිව්වනේ හමුදාව සූදානම් උනන්දු වෙන්න කියලා. කරන්න තියෙන අල දෙක විතරයි. සාටට ඔයා යන්න. ඒ මම බර කොටයිනේ. ඔය මොඩයිනේ. මම මොකක්? උසයිනේ. ඔව් ඒක නම් හරි. යමු. හොඳයි සාටනට. වඳුරු ඒක නම් අති විශිෂ්ටයි. මේකද ඔයාගේ හමුදාවේ. මෙච්චරද ඔයාලට ඉන්නේ මිනිස්සු එක්ක සටන් කරන්න. ඔයාලගේ මොලේ හරියට වැඩ කරන්නේ නැහැ. පුළුවන් නම් දුවලා මේරේ. මං ආදා. ඔයා නම් පිස්සු වඳුරෙක්. මගේ ඇඟට අතවත් තියන්නේ නැහැ. මෝඩ කරදරකාර වඳුරා. අපහාස කරනවද මට? එනෝ බලන්න මෙහාට. පුළුවන් නම් ඇවිත් මූලටම කියන්න. ඔයා දන්නවද? පැහැරගෙන එීම 36 4 පනත යටතේ අපරාධයක් කියලා. මොකක්ද ඔයා කිව්වේ? අපිට බොහොම කනගාටුයි මෙහෙම කරන්න උනාට ඇලෙක්ස්. ඒත් ඔයා තමයි අපේ එකම බලාපොරොත්තු. ඔයා විතරයිනේ මිනිස්සුන්ගේ භාෂාව දන්නේ. එයාලට තේරුම් ගන්න අපි වෙනුවෙන් කතා කරන්න. ඔයා මේ මොන විකාරයක්ද කියවන්නේ? හිතුවද මට ඔය වගේ වැඩට නාස්ති කරන්න වෙලාව තියෙනවා කියලා? මුලින්ම ගොඩනැගිලි හදන කෙනා ළඟට, නිලධාරී ළඟට, නගරාධිපති ළඟට, ඊට පස්සේ ආණ්ඩුකාරයා. එයාලගෙන තුදව් නැති වුණොත් මට දිල්ලි යන්න කියලාද කියන්නේ? දිල්ලි? දිල්ලි කියන්නේ මොකක්ද ඇලෙක්ස්? ඔයා මට විහිළු කරනවද? දිල්ලි ගැන දන්නේ නැද්ද? ඒක තමයි අපේ රටේ අගනුවර පුංචි දිවියෝ. එහෙ තියෙනවා CNN, IBN, BBC. එතකොට ඉන්නව ඇමතිවරු. තව ගොඩාක් දේවල් සිද්ධ වෙන පාර්ලිමේන්තුවක් තියෙනවා. පාර්ලිමේන්තුව? හරි. පාර්ලිමේන්තුව. ඔයා ඉස්කෝලේ යන්නේ නැද්ද? එතන තමයි මේ රට පාලනය කරන ඇමතිවරු එකතු වෙලා කතා බහ කරන්නේ. දන්නවද? ඇමතිවරු? ඔව්. එයාලා තමයි පුටුවක වාඩි වෙලා දවස පුරාම රටේ ප්‍රශ්න ගැන අහගෙන ඉන්නේ.
පුළුවන් නම් යාලා ප්‍රශ්න විසඳනවා. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි යාලා ළඟට යන්න ඕනේ. තමයි මේක තේරුණා. නෑ. අමතක කළා දාමු. මම මෙතන යන්නේ මගේ ගෙදරට විතරමයි. මගේ ජීවිතේට අනුතරක් වෙනවා කිව්වත් මාව දිල්ලි වලට යන්න. අපි දෙන්නගෙන් කවුරු හරි මෙල්ල තාත්තා මෙතන හිටියා නම් අම්මා හිතනවා තාත්තා ගියයි කියලා අපි හැමෝම මෙහෙන් යන්න ඕනේ කියලා. මේ කැලෑව දාලා යනවා කියන්නේ හරියට තාත්තා දාලා යනවා වගේ. මේකේ හැම තැනම තාත්තගේ මතකයන් තියෙනවා. එලස්කේ හිත කොහොම හරි වෙනස් කරන්න ඕනේ. අපි ඊට පස්සේ දිල්ලි යනවා. දෙල්ලේ? ඔය ඇත්තමද? දෙල්ලි කියන්නේ ලෙඩ රෝග පිරුණු නපුරු වෙන සුද්ධ භූමියක් වගේ තියෙනවා. අනේ මට නම් බෑ එහෙ යන්න. මටත් බෑ. දැන් මේක අහගන්න. ඔයාලට තේරුම් යයි ඔයාලා ගෝලයෝ වෙලාම මම නායකයා උනේ ඇයි කියලා. ඉතින් හොඳ අවධානයෙන් මේක අහගන්න. මම තේරුම් කරලා දෙන්නම් මගේ හිතේ තියෙන දේ. අපි යනවා දිල්ලි වලට. අඩුම ගානේ දිල්ලි තියෙන පැත්තකට හරි. ඒත් අපිට කවදාවත් යන්න වෙන්නේ නැහැ. මොකද මේ ගමනේ අතරමඟදී අර කරදරකාර ගිරාමට ඇලෙක්ස්ට දරුණු අනතුරක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මොකක්ද අපිට සිද්ධ වෙන්නේ දන්නවද? එයාලා අපි ළඟට දරගාගෙන එයි. අපි ළඟට එයි. වැදගෙන දරගාගෙන එයි. මිනිස්සුන්ගෙන් එයාලා බේර ගන්න කියයි. ඊට පස්සේ තමයි වඳුරන්ගේ වීර යුගයේ උදා වෙන්නේ. මේත වරොන්නේ. සුද්දද? විශ්වාස කරන්නේ අපිට හොඳ කාලයක්. මම යන්නේ නැහැ. ඒක වෙනසක් නැහැ. ඔයාලට පිස්සු. ඇත්තමයි. ඔයාලා ඔක්කොටම පිස්සු. මම තවත් කියන්නේ නෑ. අනේ යන්නනේ. We gotta stick together now. Go away, just leave me alone. Join with us. It's gonna be a great adventure. Get away, I'm not gonna go. Come along, we gotta stick together now. Go away, leave me alone. Join with us, you can make this your adventure. Hey, now listen up, I'm not gonna go. Oh, the time is now to be brave, no matter what it takes. Adventure's not a thing only made for some. Gotta accept your role beside us. Don't put up a big fuss. Oh, say you'll come, oh please, agree. Come along, you gotta come with us. Come on, move your feet on down the road. We'll be together on this great journey safari. Come along, you gotta come with us. Pick 'em up and move your feet on down the road. We'll be together on this great journey safari. Oh, please believe, though it's hard to see, that hope can grow from despair. Don't be afraid when the road is long. I'm here with you all the way. With one step, that first step you take, your journey has begun. With just one step, that first step you take, begins the journey to come. Oh, but there's nothing you could ever say. Oh, nothing
nothing you could say no. Adventure is a thing only made for some. Sorry, time to let the doubt go. We won't let you say no. Not until the road is beneath your feet. Here we go. Gotta come with us, pick 'em up, and move your feet on down the road. We'll be together on this place that leads to Paris. Gotta come with us, pick 'em up, and move your feet on down the road. We'll be together on this place that leads to Paris. Delhi Safari, hey, Delhi Safari, come along. Delhi Safari, hey, Delhi Safari, come along. Delhi Safari, hey, Delhi Safari, hey, Delhi Safari, hey, Delhi Safari, come along. මොනකොම කීප හින්දා තමයි මම මේ ගමනේ යන්න ආවේ. ඒත් මට හිතුනොත් ඔන්න මං ආපහු හැරිලා යනවා. මොකද ඒ? අනේ මේ කලසතෙක් කෝකෝ මොන වගේ සතෙක්ද? අපි හැමෝටම සත්තුවත් තමයි නතර වෙන්නේ. එයාලා මොනවද කියන්නේ ඇලෙක්සැන්ඩර්? එයාලා දන්නවා කොන්තිය සත්තුවනවා කියලා. ශ්‍රාවණයාල ඒක දැනගත්තේ. කවුරු නිසාද දැනගත්තේ? ඒක අහන්න ඕනේ මේ වඳුරු මටන්නේ. බජරංගි ඔයා මෙතනින් එළියට ගියාද? ඔයාට විශ්වාසද? තප්පරයකටවත් ගියේම නැද්ද? අඩුම ගානේ ඔළුව එළියට. එහෙම නෑ. මම වෙන කිසිම දෙයක් කරේ නෑ මෙතන පුරකලා විතරයි. ඔයා හරිය කියන දේවල් විශ්වාස කරනවද? දන්නවනේ. මේ ගිරෝ මොකක් කරේ දුකට මාත් එක්ක තරහයි. හැංගෙන්න. කවුරු හරි ඇතුළට එන්න හදනවා. අම්මා යෝවි අම්මා මෙතන ඉන්නවා. අර පැත්තට යමු. අර කෙළවරට යමු. කොහෙටද? ඔය තියෙන පෙට්ටිය ඇතුලේ. මෙහාට එන්න. ඉක්වලට. සත්පාලනන්ස දන්නවද? මෙහාට එන්න. මේක හරලා බලමු. කොහෙද ඉන්නවද ඉන්නවද? කොහෙද? දැන් මෙහාට ආවා. මම ඔයාට කිව්වනේ අනිත් අයත් එක්ක ඉන්න කියලා. ඔයා නිසා අපිත් අහුවෙනවා. මම දන්නවා. මමත් එන්න නෙවෙයි හිටියේ. ඒත් මට නිින්ද යගෙන එනකොට තාත්තා ආපහු මගේ ළඟට ආවා. යෝයි ඔයා හීනයක් දකින්න නැති. ඒක හීනයක් නෙවෙයි බාගා. තාත්තා ඒ වෙලාවේ ඇත්තටම ආවා. අම්මා මම බොරුවක් කියනව නෙවෙයි. තාත්තා ඇත්තටම ආවා. තාත්තා මැරුණට පස්සේ පුතා ගාවට ඇවිල්ලාද? නැත්තම් පොඩි පැටියාගේ මොලේ අවුල් වීගෙන එනවද? සංගීතේ වැඩි කරලා කළු තිරේ දාන්න. නම් ටික පිළිවෙලට දාන්න වැඩසටහන ඉවරයි.
මම මේකට විරුද්ධයි ස්වාමීනි. ස්වාමීනි, අවසන් සාක්ෂිකරුවන්ගේ සාක්ෂිය මේට අදාළ නැහැ. මම උසාවියට මතක් කරන්න කැමති මේ මිනි මැරීමට තැත් කිරීම පිළිබඳ නඩුවක්. ස්වාමීනි, මම ඔප්පු කර පෙන්වන්නම් මහරෑ මේ අහිංසක ගිරව අනාරක්ෂිතව නිදාගෙන සිටියේදී මේ වඳුරා මන්නයක් තරම් ලොකු පිහියක් අතට අරගෙන මේ අහිංසක ගිරව මරණයට පත් කිරීමට උත්සාහයක් දරුවා කියලා. ඔහුට ඒ ප්‍රතික්ෂේප කරන්න බෑ. ප්‍රතික්ෂේප කළත් වැඩක් නැහැ. බාඩ් ඔයාට මොනවද ඒකට කියන්න තියෙන්නේ? ඔයා මේ අමුතු ආසාවල් තියෙන ගිරව විශ්වාස කරනවා. එයා මාව අමාරුවේ දාඩි හීතේ දකින්නවා. මම විරුද්ධයි ස්වාමීනි. මගේ සිහින මෙතනට අදාළ නැහැ. ඇත්තටම මම හීනෙන් දැක්කේ අප්සරා කියලා ලස්සන කොකටු එක්ව. මෙයා හැදුවේ මාව මස් කරන්න. වෙලාවට මං ඇහැරුණා. මේක ගන්නවා කොට මං එහෙම කළේ නෑ. මට තමුන් මරන්න ඕන වුණා නම් ඒක වෙනකන් වල දැනගන්නවත් වෙන්න. ඉතුරු වෙන්නේ තටු විතරයි. මේ බොළඳ රණ්ඩු ඔක්කොම නතර කරගන්න මේකෙන් අපිට කිසිම වැඩක් වෙන්නේ නෑ. බජ්රංගී තව එක වචනයක්වත් එපා. එතකොට ඔයා මං කියන දේ අහගන්න ඇලෙක්ස්. ඔයා නැතුව අපිට දිල්ලි ගිහින් වැඩක් නෑ. ඒක ඇත්ත. අපි නැතුව ඔයාට තාපව ගෙදර ගිහින් වැඩක් නෑ. ඉතින් මෙතන ඉන්න හැමෝගෙම යහපත ගැන බලලා ඔයාගේ බොරු රංගපෑම් නතර කරලා දාන්න. හොඳයි. මම එකඟයි. හැබැයි ඒක කොන්දේසියක්. අන්නාරය ළඟ තියෙන තුවක්කුව අයින් කරන්න ඕනේ. එහෙම නැත්තම් මම ඉන්නේ. මගේ අත් දෙකෙන් මගේ තුවක්කුව අයින් කරන්න ජගතෙක් මුණ ගැහිලා නැහැ. ඕ බොරුවට වීර චරිත ළඟ පාන්න ඕනේ නෑ. ඔයා නිර්භීත ලොකු වතුරෙක්. ඔයාට දැන් ඔය තේරුමක් නැති තුවක්කුව අවශ්‍ය නෑ. හරි ඔක්කොම දාන්න බීමට. දැන් ඔයාට සැල්ලුනේ. මේක වානරයිති කඩ කිරීමක්. එයාගේ මන්නේ අතින් ගත්තාම ඇති. දැක්ක නේද මොනතරම් නිවටෙක් වුණාද කියලා. මේක ගැන මට දුකක් හිතෙනවා. ඒයි අපිට පුළුවන් වෙයි ඔයාට කිසල් ගෙඩියක් හොයලා හිත හදලා දෙන්න. කවුරුත් වෙන්නේ නැහැ. ඕක නවත්තන්න. මං යාළුවා දැක්කා. හරිනේ. මං යන්නම් ඔයා ඉන්න. සේක ඇත්තක්ද? ඔයාගේ ආයුධ ටික යාලා අයින් කරලා දැම්මද? යාලා එහෙම දෙයක් කළා නම් අපිට හිතන විදිහට කරන්න තියෙන්නේ මේ හැම දෙයක්ම අමතක කරලා දාන එක විතරයි. අපි දැනගෙන හිටියා ඔයාගේ සැලැස්ම විකාරයක් කියලා. දැනගෙන හිටියද? ඇත්තටම මම නම් ඒකට හරි කැමතියි. කොහොමද දැන් සැලැස්ම කරගෙන යන්න අමාරුයි. එයාලා ඔයාගේ ආයුධ ටික අරගත්තානේ. තේරුමක් නැති වැඩක් කියලා හිතෙනවානේ. හරි අපෝසරය පැහැදිලිව පේනවා අයියෝ එයාලා ගෝලේ වෙලා මම මෙතන නායකයා වුණේ කියලා. හොඳයි මගේ ළඟ කිසිම කෑල්ලක් නැහැ. ඉතින් ඒකට මොකද ඔයාලා ළඟ තාම කෑලි කීපයක් තියෙනවනේ. මොනවාද මේ කෑලි කියන්නේ? කෑලිද? අපොයි අපි ළඟ තියෙනවා. හොඳයි. මගේ සංජාව ලැබෙනකන් ඉන්න එතකොට එයාලා බලාපොරොත්තු නොවන මොහොතක අපි යොත්තයා. දැන් මන වෙයි. දැන් අපි කොහොමද දිල්ලි වලට යන්නේ? කෝච්චිය විතරනේ දිල්ලි වලට යන පාර දැනගෙන හිටියේ එකම කෙනා. ඔයාලගේ වාසනාවට තමයි මම මේ ගමන ආවේ. දැන් කොහාටද කෝච්චිය ගියේ? දිල්ලි. එතකොට රේල් පාර කොහටද යන්නේ? දිල්ලි. ඉතින් අපි රේල් පාර දිගේ ගියොත් දිල්ලි. සාමාන්‍ය දැනීම. දැන් අත්‍යං දෙකට බෙදලා මේකනම් කරන්නේ තමයි. සාමාන්‍ය දැරීමනේ. දැන් මොකද ඉතින්? වඳුරා දන්න දෙයක් නැහැ. අපි අන්තිමේදී මැඩගස්කර් වල නතර වෙයිද දන්නේ නැහැ. ආපහු හැරිලා යමු. එතකොට යන දිහාවවත් දන්නවනේ. අපි මොකද කරන්නේ අම්මා? දෛවයේ සුළඟින් එක් දොරක් වැසී යන විට එයම මින් පෙර විවෘතව නොතිබූ දොරක් විවර කරන විට හරියට හරි මම වවුලෙක් තමයි. මගේ නම රාජු. සංචාරකින්ට සහායම මගේ රාජකාරිය. ඔයාලා දිල්ලි යන ගමන්ද? ඔයා කොහමද ඒක දන්නේ? මේ ගැන දන්නවනේ. ඔයාලගේ මේ මහ චාරිකාව ගැන කැලෑපත්තරෙත් ලොකු ලිපියක් දාලා තිබුණනේ. ඒලුව කරේනේ. මම ඒක දැනගත්තේ අන්තර්ජාලයෙන්. මේ තියෙන්නේ. භූගෝලීය සටහන් පත්‍රයක් ළමයෝ. සිටියමක්ද? වැඩක් කවුද දන්නේ ඔක කියවන්න? මේ මම නම් ඔය වගේ අපහාසාත්මක විදිහට අනුන්ට කතා කරන්නේ නැහැ. ඒකෙන් කිසිම උදව්වක් ගන්න බැරි වෙනවනේ.
My friends, if you really want to know the way to Delhi, here's how to go. Heed me well and have no fear. I know how to get to there from here. Keep straight ahead until you see a lot of leafy scenery. A mighty forest deep and green with the tallest trees you've ever seen. Oh no, 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 I forgot. A mighty forest there is not. Oh yes, 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 there used to be. But then the humans came, you see. They chopped down trees to use for wood, and poof, there went the neighborhood. They tore it up and stripped it bare, and left one dead tree standing there. But never mind, keep right on going till you see a river flowing. Happy river, fresh and splashing through a valley, brightly dashing. Oh no, 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 on second thought, a happy river there is not. Oh yes, 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 there used to be. But then came humanity. They filled the river with junk and slop, killed it with chemicals, goop and glop. As a matter of fact, it'd be much truer to say that river is now a sewer. But not to fret, carry on as planned, and soon you'll reach the desert sands, an untouched world of rock and dune, as grand and pure as a lovely moon. Oh no, 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 I forgot. An untouched desert there is not. Oh yes, 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 it's sad but true. For man, of course, has been there too. Blasting, digging, drilling, mining, building roads and oil refining. Where timeless sands once lay in peace, folks now drive their SUVs. Follow that highway, loud and smelly, it will lead you straight to Delhi. See that building, big and round, it's Parliament that you have found. Tell the humans, take a stand. We have to make them realize, man, what they're doing to the land. The senseless killing and poisoned air, the rivers and forests are stark and bare. It's one big world that we both share. Oh, what they do to ours, they do to theirs. මේ පොඩ්ඩක් අහන්න. මට තව එක අඩියක්වත් යන්න බෑ. සමාව වෙන්න ඕනේ. අපිට අමතකුණාට වාහනයක් ගෙන්න ගන්න. ඔය කෙදිරිල්ල වත්ත ගන්න. එහෙලුවක් නෙමෙයි. මට දැන් යන්න බෑ. මාව මරලා දාන්න. ඉතින් ඒක කරන්න. ඕනේ මම හිතන්නේ මේ ගිරා මොටාගේ බොලේ අවුලලා වගේ. මට දැන් පිස්සු වගේ. අනේ මේ වේදනාවර ජීවිතේ ඉවරයක් කළා දාන්න. නෑ ඔන්න හොතට මතක තියාගන්න මේක මගේ අදහසක් නෙමෙයි. ඔයාලා හැමෝම මේක දැක්කනේ නේද? එයා මේ කොට බෙල්ල බිරකල්ටි කියලා මට බල කරා. ඒක මම කරන්නේ මගේ උනාකට නෙවෙයි. වජ්‍රංගේ කට වහන්න. ඔයත් නවත්ත ගන්න ඇලෙක්ස්. ඉස්සරහා ෂේම භූමියක් තියෙනවා. Hello, welcome to my home. Welcome, welcome. My home is your home. Just how far have you all roamed? Hey, we are so happy to meet you and greet you with such joy. You're welcome, you're welcome. Oh, please don't be so cold. Such an honor to free travelers. My friends, won't you step right in and enjoy the party? Bet you're glad for this distraction. Walk away. I back up what I say with action. Hey, you challenge me. Oh, I'm a real bird of prey. There's nowhere left to go. It's just you and me. Walk away. Don't make me laugh. Oh, please. Words are good, but I talk with these. Here's your chance to fly swiftly, 'cause I'm more than you can handle. All day party dance. We wanna put a smile on your face. All night party dance. We wanna put a smile on your face. Away. Let your troubles be light. It's a beautiful night. Away. Away. All day party dance. We wanna put a smile on your face. Away. I can't believe you think you're tougher than me. See, you're a joke. Yeah, that's what you are. Now you really lost your mind, bird brain. Don't make me show you what I got. Come on, what can you do? I'll do it better. Say the word. You afraid of a bird? I'm not gonna go anywhere, so now show us how you party, you little worm. All day party dance. We wanna put a smile on your face. Always. All night party dance. We wanna put a smile on your face. Always. It's time for
contest, hey, don't walk away. Don't walk away, it's time for a contest, hey, what do you say? Do you say? It's time for a contest, hey, don't walk away. Don't walk away, it's time for a contest, hey, what do you say? Do you say? But take care. Come on, guys, we're getting a little out of hand here, don't you think? What do you say? 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 All night, all day, party dance. We wanna put a smile on your face. All night, party dance. We wanna put a smile on your face. It's a trouble, sweetheart. It's a beautiful night away. All day, party dance. We wanna put a smile on your face. එයාලා වෙල්ලෝකකට ගිහින් වගේනේ. එයාලා ටික වෙලාවකටයි ගිහින් තියෙන්නේ යන්නේ. දැන් එයාලගේ ආත්මෙ ඉන්නේ පාරාදීසක. හරි හොඳයි. ඒත් ප්‍රශ්න මේක අපි දිල්ලි වලට යන්න ඕනේ. ඒත් මේ දෙන්න හින ලෝකෙක ඉන්නකොට අපිට මේ වැඩේ කරගන්න බැරි වෙනවනේ. එයාලගේ නාස් වලට මිනිස් කරවල දෙකක් කොපමු. ඒකෙන් පුලං වෙයි එයාලා අපෝ මේ ලෝකෙට ගන්න. දන්නවද? ඔය විහිළු ලවත්තන්නානේ. එයාලට සුවඳ දුම් අල්ලලා මන්තර කියන ගමන් එක දිගට සතියක් ඔරලෝසුවේ කට්ට කැරකෙන අතට කැරකෙන්න කියන්න. එතකොට හරි. එහෙම නැත්නම් වන්දනාව යන්න කියන්නේ සුද්ධ වූ දේවාල. ස්තුතියි. එයාලට නිදා ගන්න දෙන්න. උදේට ඔක්කොම හරි ගිහින් තියෙයි. ඔයාලා අපිට පාර හොයාගන්න උදව් කරනවා. දිල්ලියට අනිවාර්යයෙන් මෙහෙත් ඒ දෙන්නේ ඉතින්නේ ඒ කියලා නම් මට හිතා ගන්න බෑ. මට දිල්ලිය ගැන ඕනතන කතා කියලා දෙන්න පුළුවන්. ඒත් ඒක ඕනේ නෑ. කොමුණ තිටුදේ ඔයාලට යන්න ඕනේ පාරගෙන මං කියලා දෙන්නම්කෝ. හැබැයි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයාලා කොහේ ගියත් මිඩියාවද අනෙක් කෙලෙවට දෙන ගුවාතියෙන්ද පැත්තෙන් ඈත්තලා ඉන්න. ඒක තමයි කාලියයි එයාලගේ හයිනලගේ රාජධානිය. වඩ දීම කිව්වත් මේ පැත්තට ගියොත් නම් ආයෙ එන්න ලැබෙන්නේ. අවිශ්වාස කරන්න. එයාලා හරිම භයානක සත්තු. එයාලගේ පැත්තටවත් නොගෙන් ඉන්නේ. ඒක තමයි හොඳම වැඩේ. මම දැනගත්ත තාත්තේ කියලා. කෑ ගන්න එපා යූවි. ඔයා අනිත් ඒවාත් ඇරවයි. ඒත් මට කරන්න ඕනෙත් ඒකමයි. එතකොට එයාලට පේන්නේ තාත්තා ඇත්තටම මෙතන ඉන්නවා කියලා. කවුරුවත් මම විශ්වාස කරන්නේ නැහැ තාත්තා. ඒත් දැන් නම් විශ්වාස කරන්නම් වෙනවා. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ පුතා. එයාලට කොහොමවත් මාව දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් ඇයි එයාලට තාත්තව දකින්න බැරි? එයාලා හැමෝම හිතන්නේ මම ගොඩාක් දුර තැනකට ගියන් කියලා. ඒත් ඔයා විතර දන්න මං කොයිතරම් ළඟින් ඉන්නේ කියලා. ඒ කියන්නේ අම්මටවත් තාත්තව පේන්නේ නැද්ද? එයාට මාව පේන්නේ යූවි. හැබැයි ඒකට හරි වෙලා වෙන්න ඕනේ. ඒ වෙනකම් මම මෙයාවට අඬතුරුම් කවන්න. ඔයා හොඳ පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. මොකද ඔයාගේ හතුරු එයාලගේ නරකට නතර කරලා නැහැ. අනික හතුරු කියන්නේ පිටායටම නෙමෙයි. සමහරවිට එයාලා අපේම කෙනෙක් වෙන්න පුළුවන්. මගේ වෝමනාව හරිලාට කියලා ඉෂ්ට කරගන්නවා. මම මෙතන හිටියේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ තාත්තා බජ්රංගි ඒ නවුනේ ඔයාද? අයියෝ අනිත් හිටියේ තනින් ආවේ ඉක්මනට ඒගොල්ලෝ ඉරිදන්ට යන්න. මේ කොහෙද? බජ්රංගි ඔයා මොනවද කරන්නේ? ඇයි ඇලෙක්ස් ඔතන ඉන්නේ? අනේ අපුවේ මේ අපිට යන්න එපා කියපු ගුහා නේද? අපි මෙතන යන්න ඕනේ. මං කරන්න. එන්න යමු. නෑ. ඔයාලා විශේෂාමුත්තෝ. අපි ඔයාලව කැමරට තියාගන්නවා. ඔයා කවුදනේ? මට ඕන නමක් කියන්න. හැබැයි මට කැමරට පරක්කුයි කියන්න එපා. මගේ යාළුවා මට කියන්නේ කාලියා. පියල් අදරට මොනවද කණ්ඩ තියෙන්නේ අනේ? මුලින්ම අපට ගිරා බැඳුමක් තියෙනවා. හරි
ඊට පස්සේ අපිට දිවි පැටව් සුප් එකක් තියෙනවා. අන්තිමට පදම් කරලා හදාගත්තු වඳුරු බල ඉස්තුවක්. මට මේ කෑම වර්ග කන්න හරිම ආසාවක් තියෙන්නේ. විශේෂයෙන් මාළුත් මස් ඒකත් අහගන්න. මේ කරන්න හදපු වැඩේ නිසා තමුට කවදාත් නොවිදපු තරම් දුකක් විඳින්න බෑ. හොඳයි කොල්ලනේ පාර දෙනු මේ තමයි යුද්ධේ ආරම්භය. මම කිව්වනේ පාර දෙන්න. යුද්ධය යන්න එපා. හොඳයි ඔය දෙන්නට ඇහෙනවා නම් ඔය දෙන්නව මස් කළා. එහෙම ළමයි. අපිට සමාවෙන්න. මේක සිදුනේ වැරදීමකින්. අනේ අපිට ආපහු යන්න දෙන්න කාලියා. අපොයි පුළුවන්නේ. ඔයාට කරන්න තියෙන්නේ අපේ මරණේ කොවිතරයි. එතකොට ඔයාට පුළුවන් යන්න. ඒක විනෝදයිනේ. අනික මම කැමති සටන් කරලා ලබන කෑම වේලකට. ඔයා අපිට බය වෙලා දින්නේ කියන්න. ඇයි අනේ අපිට ලොකු දත් තියෙන හින්දාද? නැත්නම් දිගදී පොතු තියෙන හින්දාද? නැත්නම් ඔයාලා වගේ විසුකුණයක් විතර කට්ටිය අපිට ඉන්න හින්දාද? ඔයා බය වෙන එක සාධාරණයි. ඔයා ළඟ මොනවද තියෙන්නේ ළමයෝ? කිසිම දෙයක් නැහනේ. කිසිම දෙයක් තියෙනවා. බලන්න. අනේ පා මුකුත් කරන්න නෑ. පුංචිවදකාරයා ඔයාගේ පුතත් හරි කණ්ඩියෙක් නෑ. මගේ අත කැඩිලා වගේ. අපි මොලේ ඒ කොහෙද යන්නේ? රැට කෑම කන්න නැද්ද? පස්සේ අපේම කාලියා ආපහු කවදාවත් කෑම වට්ටුරට වතුරංග එකතු කරගන්න එපා. හරිද? යන්න දුවන්න. නැත්තම් මට අවුලොත් ආපහු කවදාවත් දුවන්න වෙන්නේ නැහැ ගදයෝ. මගේ වැඩ නිසා ඔයා තව ටිකෙන් මැරෙන්න තිබුණා යෝවේ. මට මං ගැනම ලොකු තරහක් ඇති වුණා. මං ගොඩක් නරක වැඩ කළා. මට ඒක තේරෙනවා. මට සමාව වෙන්න. මම වැරදි. බාගා වජ්රංගිට කියන්නේ එයාව අපිට තවදුරටත් අවශ්‍ය නෑ කියලා. එයාට යන්නම වෙනවා. එයා කවදාවත් තේරුම් නොගත් එක දෙයක් තියෙනවා. ඒ තමයි ආරක්ෂකෙක් විදියට ක්‍රියා කරන එක වැදගත්. විනාශකෙක් වෙනවට වඩා කියන එක. ඇලෙක්ස් විනාශ කරන්න නේද හැදුවේ? අපිට මිනිස්සු එක කතා කරන්න තියෙන එකම විදිය ඇලෙක්ස්. ඉතින් මට ඒකට සමාව දෙන්න බෑ. ඒත් එයාව විනාශ කරන්න වට බැරි වුණා. දැන් අපි දිල්ලි යන එක නතර කරන්න කාටවත්ම බෑ. ඇත්තටම අම්මා මට ඇලෙක්ස් ගැන නරක ආරංචියක් කියන්න තියෙනවා. මං හිතන්නේ යාටවත් මිනිස්සු එක්ක කතා කරන්න පුළුවන් වෙයි කියලා.
එයාට කිසිම සද්දයක්වත් කරන්න බෑ. එයා ඒ කටහඬ නැති වෙලා. බජ්රංගි දැන්වත් තේරෙනවද ඔයා කරපු වරද? ඔයා සේරම විනාශ කළා. මේක නම් ඇත්තටම බරපතල ප්‍රශ්නයක්. ඔව් ගොඩාක්ම බරපතලයි. වාසනාවකට අපිට මේ වගේ දේවල් ගැන අත්දැකීම් තියෙනවා නේද? මට මතකයි අපි වේගස්ව සින්දු කියන කිපු දවසේ ඔය කඩන්නේ. කවදාවත් වේගස් ගැන මතක් කරන්න එපා. ඔව් මට දැනුයි මතක් වුණේ ඇත්තටම ඒක සිදුුනේ රාජීවට. අපි සින්දු කියන්නේ ගියේ චිකාගෝ වලට. එයාලා මගේ හැඩරුවට ගොඩාක් කැමති වුණා. හොඳ ප්‍රතිචාරات ලැබුණා. මතකද ඔයාලට චිකාගෝ වලදී හොඳ ප්‍රතිචාර ලැබුණා. හැබැයි ශිකාගෝ වලදී ඊටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. මට නම් එහෙමවත් ප්‍රතිචාරයක් ලැබුණා. නොලැබෙච්ච අයත් එක බලද්දී ඒක කොච්චර වාසනාවක් දානේ. ඒයි මම ඩුබායි වලදී මුලින්ම සින්දු කියපු දවස. ඔයාට එහිදී ලැබුණු ප්‍රතිචාර වලින් මෙයාලට වැඩක් නෑනේ. ආව් නෑ මං හිතන්නේ. ඔයාලට පුළුවන් එයාගේ කටහඬ ආපහු ලබා ගන්න අපිට උදව් කරන්න. ඔය කියන තරම් දක්ෂයෙක් නම් මෙයාලට උදව් කරන්න. හොඳයි. මං කියන්නේ දියේ වැඩිපුර ගන්න විවේක ගන්න ඖෂධ අරගන්න. මතකයිනේ විවේක ගන්න. ඔය කියන ඒවායින් වැඩක් නෑ. එයාලා දිල්ලියට යන්න ඕනේ. ඔය දේවල් වලට යාලට වෙලාවක් නෑ. එයාලට කියන්නකෝ ජාති චූටි බබා කියන වයසක ඥානාන්විත තාපසයා වගේ. ජාති චූටි බබා. Oh, he lives deep in the mountain on the banks of the river. No one's seen him for years. එයා ජීවත් වෙන්න ගගයිනේ දින කන්දක ගොඩක් ඇතුළට වෙන්න. කවුරුත් අවුරුදු ගානක් ඥාව දැකලා නෑ. මං දන්නේ එයා තාමත් උපදේශන සේවාව කරනවද කියලා. ඒයි බලන්නකො මෙතන මේක හරියට බස්සලක් වගේ සුද්ධ භූමියක් නේද? මෙතන තියෙන গুপ্ত බලය හැගෙන දැනෙනවා වගේනේ. ඔන්න බලන්නකො ඔය කියන වයසක පූජනීය තාපසයා පොඩි වෙලාවකින් ඇලෙක්ස් නවත්තන්න නැතුව කෑ ගහන තත්ත්වෙට ගේනයි. තාපසතුමා. බාගා මං හිතන්නේ ඔයා වඩුනේ එයාගේ ඇඟුල. ඕ සමා වෙන්න. අඩුදවකේ මොනේද? ඒයි කලබල එපා. ටිකක් ගරු සරුවතු හැසිරෙන්න. අපි ඇවිත් ඉන්නේ ශාන්තෝරේක ළඟට. ඔතුමාන්නේ ගුරුතුමාන්නේ. ඒයි මේ ඇහෙනවද? අනේ මන්ද මේකත් මට විසඳන්න තියෙන මොකක් හරි ප්‍රහේලිකාවද නැත්නම් මොකක් හරි පරීක්ෂණයක්ද දන්නේ. මම ඔබගේ අභියෝගේ බාරගත්තේ ඔතුමාන්නේ. මගේ ආත්මේ පතුලෙන් ඇවෙන සද්දෙ එතකොට බාබා මේ පැත්තේ නම් අපේ බජ්රං. ඒක හොඳ වැඩේ. බාජ් ඔය දැන් ලං වෙලාද? දෙවියන්ට ඔප්පු වෙච්චාවේ මෙයාගේ කට හරි ගඳයිනේ. තාපසෙකුණ එක පුදුමයක් නෙමෙයි. බාබා මේ ඉන්නේ ඇලෙක්ස්. එයාට ඊයේ එයයි කටහඬ නැති වුණා. ඇලෙක්ස් ඔයයි කට අරින්න. ඒක මේ මස් මොරේ මේ උනද? මිලිග්නසි ඒක රජවරුන්ට කුමාරවරුන්ට ඒක මොකද්ද? ආතතිය ආතතිය අදිරුදිර පීඩනය නිසා ලේකට හිර වෙනවා. බෙලිමල් බෙරිගෙඩි බේත්වලට ඕන ඖෂධයක් කටකු මංජල් කටු මත නේද? කළුවබ ඇට කෝමාරිකා සඳුන්ගයේ කඳ කෑල්ලක් සාධිකා කහපාට කැලෑරෝස කුරුඳු පොත්තු ඉදුණු දෙලුම් මැට අලුත් පේරගෙඩියක් ඕන කියපු දේවල් යාළුවා වෙලෙන් හොයාගෙන එන්න. ඉවරයි ඉතින්. කරපු දේ හැටියට මේක හොඳ පාඩමක්. මේක තමයි. ඔය මොනවද කරන්නේ පිස්සු වඳුරෝ? සඳුන් ගහක කඳ කෑල්ලක් දැක්කද? හොඳට බරන්න ඕනේ.
ඒක ඔයාට හොඳ පාඩම. Abalaga na din ni kato ulo ti waray. Mula ada ratu ta Rosa. Neka ka. Hari එකකින් එක ගනිමු. මේක හොඳයි. ඊළඟට මේක. Men now. Alex. Mokada. Đây nè. Cái bốc chơi ra kìa. Ôi cái bộ leo lên lá nè. Mà nó đang nghe tên tiếng hồn nó chạy nó bé cái này nè. Đây nè bắt ta gần nè. Elisa Batura. Po. Kau ni namin. Mereka bilang kena. Pada mereka dikira mengenai baca makna bilik na waledik bay. Lagi kedan. Et bang atom poroto na mangi karapo. Mana ada kawadak panis Alex kena tu na. Atahan apa ulah menikah. Mambe kelawatan ya kira. Dari yang kita amin diuran Alex susah pekerja damai. Gila. ඉස්සර නායකෙක් හිටියා අපට බලවත් වඳුරු නායකෙක්. සැබවින්ම ඔහු බලවත් නායකෙක්. අපේ නායක නම් කවදාවත් පිට්ටප්පු කෙනෙක් වෙනුවෙන් වහල්කම් කරන්නේ නැහැ. අපේ නායක නම් රණශූරයෙක්. එහෙම නැතෝ වහල් සේවකෙක් නෙවෙයි. හෝ ඔය මොකද කරන්නේ? ඒක මගේ දෙවස. ඔයා වුරුකාරයෙක් හොරෙක්. ඔයා අපේ නායකයා නෙවෙයි. ඒකත් එහෙමද? ඔයාලා මගේ ගෝලෙත් නෙවෙයි. අනේ ඇත්තද? ඇයි ලැජ්ජාවක් නැද්ද? එදා මංගර පිස්සු කාලියට හයිලට හොච්ච වෙලා ඔයාලා මොකද කරේ? මාව දාලා තඩි කරලා පැනලා ගියා. දැන් දවස් ගාණක් තිස්සේ මං ජීවිතේ ගැන ඔතෝ හිත ඇලෙක්ස් වෙනුවෙන් බෙහෙචාති වෙනවා. ඔයාලා මට උදව් වෙන්නවත් ආවද? කොහොමටවත් නෑ. ඇත්ත. මට පුළුවන් මීට වඩා හොඳ ගෝලෝ මැටියෙන් හදාගන්න. හොඳම ගෝලයා තමන්ගේ නායකයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම් අය. ඕනම කැපකිරීමක් කරන අය. හරි. ඔය දෙන්න හැම තිස්සෙම දික් කරන සුලැඟිලි වල ඔය උඩ පොරක කපන්න කියලා මම කිව්වොත් ඒ වැඩේ කරනවද? හොඳයි. අපේ නෑ. දැක්කනේ. යන්න ඉතින්. යාළගේ මට වැඩක් නෑ. මට ඔය දෙන්න නැතුව වැඩ කරගන්න ලේසි. ඔව් එහෙම ලේසි. යන්න ඉතින්. එයාලට තිබුණ අඩුම ගානේ මට විරුද්ධ වෙන්නවා. ඔයාට මොනවද ඕනේ? පොඩ්ඩක් ඉන්න මං එක පැහැදිලි කරන්නම්. බාගා
ඔයා හිතනවද අපි දිල්ලි වලට යනකොටවත් ඇලෙක්සි කටහඬ ආපහු ලැබෙයි කියලා? දන්නේ නෑ යෝවි. ඒත් මේ සිද්ධ වෙන දේවල් වල හැටියට මට තියෙන ලොකුම බය තමයි දිල්ලි යනකම් බජරංගිට කරදරයක් නොවී තියෙද කියන එක. එයා නිදා ගන්න නැතුව දවස් 3ක් තිස්සේ කන්නේ නැතුව ඇලෙක්ස් ළඟින්ම ඉන්නවා. මට බයයි එයා හිතගෙන මැරලා ඇති කියලා. ඔයා දන්නවද හනුමන් කෙන කතාව ඇලෙක්ස්? හරි හනුමන් කියන්නේ නිර්භීත වගේම බලවත් වීරයෙක්. එයාට හැමදාම භයානක දෙයට මුහුණ දෙන්න උනා. කවුරු රාක්ෂකයාට කරදර කරන්න එනවා. ඒත් කවදාවත් කලකිරුනේ නැහැ. මොකද එයා ගොඩාක් ශක්තිවන්තයෙක් වගේම එයාට ලොකු ඉවසීමේ ශක්තියකුත් තිබුණා. එයා දැනගෙන හිටියා මොනතරම් නරක දේවල් සිද්ධ වුණාද. එයාට හැම වෙලාවෙම එයාගේ ස්වාමියාගේ උදව් ලැබෙනවා කියලා. රාම උතුමාණන්. දැහැමි භාවයේ දෙවියන් තුමා කියන්නේ. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මොකද කිව්වේ? නෑ මං ඇහුවේ ඒකට කලින්. ඔය කෙදිරිල්ල නෙවෙයි ඒකට කලින් කිව්වේ. හරිනේ අන්න. ඔයා කිව්වේ මට ඇත්තටම ඇහුණ දේ නම් ඒක තමයි වාට කියන්න ලැබෙන අන්තිම වචන. අයියා ඇත්තට කෑ ගහන්නේ. එහෙම තරහ ගන්න එක හොඳ නෑනේ නේද? පව්වනේ බජරංගි. එයා මෙච්චර දවස් කොච්චර හොඳින් හිටියද? බජ්ජංගි නාටේ දැකිවා රෝයා. මට දැහුනේ තමුන්ට බජ්ජංගි නවතින්නයි කිව්වේ. ඒක කලවලා. ඉතල මම මොනේ කරගෙන ඉන්න පුළුවන් කියලා එමෙතුවද? අතපලාගා. තමුන් වෙනුවෙන් කරදරගෙන හිටලා බලනකොට මම ඕඩෙද්ද තමුන් නිසා මම දවස් 3ක් කෑවිවේ නෑ නේද දැකත්තේ නෑ හැමෝම කියන්නේ හරිම නරක කෙනෙක් කියලා ඒත් ඔයා මටත් නරකයි රෝහිගේ රාමුට හොඳයි අන්තිම වතාවට මම මේ අහන්නේ තමුන් මොකද්ද කියුවේ අන්තිමට කියන්න ඒකේ හරියට කියන්න මං අහපු දෙයට උත්තර දෙන්න ගිරාවට හරි මං අන්තිම අවස්ථාව දෙන්නේ තත්ත්වය ගොඩක් නරක වුණාම හනුමන් මොනවද කියනවා කිව්වේ? රාම දෙවිඳුන් වැජබේවා. හරි. රාම දෙවිඳුන් වැජබේවා. කපි කරයි. හරි කොල්ලනේ. හොඳ අවධානයෙන් ඉන්න. අපි මේ හතුවන්ට කියලා දෙමු අපිත් එක්ක හැප්පුණොත් මොකද වෙන්නේ කියලා. කොහොමද කාලයකට පස්සේ අපිට මෙහෙම අවස්ථාවක් ලැබුණා. ඔන්න කල දෙවිඳුන්ලා වන්නයිල. ඒකලි සතමම් බේරුණා කියලා හිතන්නේ මම තමුන් ගැන ප්‍රශ්න පස්සේ බලා ගන්න. ඒ මොකද ඒ සැරේ ඇලෙක්ස් බජ්රංගි පස්සේ එලවනවා. මොකද මන්ද? නෑ කවුරුත් කාගවත් පස්සේ එලවන්නේ නෑ. පේන විදිහට දෙන්නව වෙන කාගෙන් හරි බේරෙන්න දුවනවා වගේ. අපිත් එහෙම දුවන්න ඕනේද? පොඩ්ඩක් උන්ට බලමුකෝ. ඉතාමෝදෙන් නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ අදහසට එකයි දුවන්න. ලොක්ක හතුරන් දවස් 6ක් ගන්න හැම සබේකුත් වුණා. දැන් ඕන් පස් දෙනයි. දැන් ස්ථානය කියන්නේ අංශ කණුවර නැගෙනහිරට මීටර් 100ක් දුරින් එන්නම ලං වෙනවා. නියුමේ සිරියස් සුන්දරන් වෙන කොල්ලනේ අපි පාර දෙන්න යන්නේ. ප්‍රහාරයට සූදානම් වෙන්න. සූදානම් ලොක්කා. ඉලක්කය. හරි ලොක්කා. පාර දෙන්න. අයියෝ. ඉක්මනට දුවන්න බාබා දුවන්න. අයියෙන් දුවන්න. ඉක්මනට හැමෝම මේක ඇතුළට යමු. අයියෙන් දුවමු. ඉක්මනට යන්න. ඉක්මනට යන්න. යනවා තමයි මේ යනවා. අම්මා මං හිතන්නේ ඒක දක්කුවා. එන්නේ අම්මා ඉක්මනට. මේ හැමෝම යකින්. මට
මට තියෙන දුක අපිව විශ්වාස කරපු බජ්රංගි. ඇලෙක්ස් එක්ක ඇයි ඔය තරම් තරහ? තමන්ව පාලනය කරගන්න බැරිද? දියුරා නම් එහෙම කළේ කට වහගන්න. ඔයා කොච්චර දියුරුවත් මම නම් ඔයාව විශ්වාස කරන්නේ නෑ. එහෙම කතා කරන එක වැරදි. ඔය වැරදිව තේරුම් අරන් ඉන්නේ. මොකද නැත්තේ මට තේරෙන හරිය හොඳට මැන්න කට වහගන්න. දැක්කනේ කතා කරන්න පුළුවන්. එයාට කතා කරන්න පුළුවන්. ඔයාගේ කටහඬ ආපහු ලැබුණාද? හරිම පුදුමයි. එහෙම නේද? ඒක සුභාර කියන සැකේ ඇතුලේ ආයේ කතාල් නැති වෙලා තිබුණාද කියන එක. ඒක නෙවෙයි. අපි අර අලුත් ප්‍රහාරක හැඩය මෙතනදි කරන බලමුකෝ කොල්ලන්. අල්ලෝකා. මිසයිල් හැඩය වහම සූදානම් වෙනු. ඕ හොඳයි. දැන් කට්ටි සද්දෝසයිද? ඔයා ඉන්නේ මොලේ හරියට. අපෝයෝ. හැමදේම මම නිසානේ. ඔව් ඉතින් අර මීමැස්සන් කූඩුවට ගලකින් ගහලා අවුස්සගත්තේ මේ මමනේ. මම කිව්වද මට දෙලියට යන්න ඕනේ. අනේ ඇවිත් මාව මගේ ලස්සන ගෙදරින් පැහැරගෙන ගිහින් කඳ ගන්න කලාවකට ඇදගෙන යන්න කියලා. ඔයා කියන එක මම බලන්න යෝගී. මට තුමනේ දෙන්න එකක් කියලා. ආර දෙන්න අවසර දෙන්න ලොක්කා. හරි එහෙනම් ඉදිරියට යනවා. ලොක්කා. අම්මා යෝගී. බජ්රංගි ඇලෙක්ස් ඉක්මනට පනින්න. මට බලන්න ඉක්මනට පයින්න. බජ්රංගි මගේ කකුල හිර වෙලා. ඒක හොඳ දඬුවම. ඔයාලා තියනවාද කර්මය කියලා දෙයක් නෑ. සමහර වෙලට නැතුව ඇති. ඒ වගේම හනුමන් කයත් අහලා නෑ. හරි හරි ඒවා පස්සේ කතා කරමුනේ. ඔයාව දාලා යන්න ඉන්නවා. බජ්රංගි මේ අහන්න. අනේ. බජ්ජංගි යන්න. ඉතින් පනින්න. මෙතන යන්න. පනින්න. පාරදී විනාශ කළා දානෝ ලොක්කා. වැඩක් නෑ. අපේ අවාසනාව. එයාලා දැන් අපේ ලෝකෙ නෙවෙයි ඉන්නේ. කරන්න දෙයක් නෑ. අපිට ආපහු මූලස්ථානයට යන්න වෙනවා. කොමුණත් හොරද වැඩේ. එයාලා ගියා. කැමතිද අර කෝච්චියෙන් ආපු සැරේ කියන්නේ? මේලු කරන්න එපා බාගා. දැන් අපි කරන්න ඕනේ පළවෙනි දේ තමයි මෙතන ගෙලියට යන එක. මං හිතනවා අනිත් අය හොඳින් කියලා. බජ්ජංගි වගේ මොලේ අවුල් වෙලාද? ඇයි ඔයා පෙන්නේ නැත්තේ? මැරෙන්නද හැදුවේ වඳුරෝ? ආරක්ෂකෙක් වෙන එක විනාශකෙක් වෙනවට වඩා වටිනවා. බෙකම් මට කිව්වේ එහෙමයි. එයා කියපු දේ හරි ඇති. ඇත්තටම මම දන්නවා එයා හරි කියලා. එයා විතරක් නෙමෙයි හරි. ඔයා කියපු දේත් හරි. මම මගේ වර්ගයට ද්‍රෝහියෙක් වුණා. මම කතා කළේ මනුස්ස ලෝකේ මම ගෙවපු සපවත් ජීවිතය ගැන විතරයි. ඒත් මිනිස්සු නිසා ඔයගලගේ ලෝකෙ විනාශ වෙන එක ගැන මම දැක්කේ නෑ. මට සමාව වෙන්න බජ්රංගි. ඔයාට සමාව ගන්න කිසි දෙයක් නෑ. මෙතන කවුරු හරි සමාව ගන්න ඕන නම් ඒ මාමා. මොකද ඔයා අපිට උදව් කරන්න හදද්දිත් මම ඔයාට වෛර කළා. මම ඔයාව මරන්න ක්‍රම හිතේ කරුණේ වටා කාලේ නාස්ති කළා. ඒ යෝ දන්නද පොඩි දෙයක්. අර කන්දෙන් පහළට වැටෙනකොට මට ලොකු සතුටක් දැනුණා. මං ඔයාව ආරක්ෂා කරගන්න තමයි ජීවිතේ පරදෝට තිබ්බේ කියලා. Alex on Bajrangi. Alex Bajrangi. Alex on Bajrangi. Alex Bajrangi. Alex on Bajrangi. Alex Bajrangi. Alex on Bajrangi.
දැනනවද අපි බියපුවේ පොල් කිරි ටිකේ වල පොඩි අවොත්තක් දැනෙනවා. හරි ටිකේ ටික පැසපු කටියක් දැනෙනවානේ. මට මගේ ඔලුව කැරකෙනවා වගේ දැනෙනවා. මටත් ඒ වගේමයි නේද? පොල් කෙරේ උනත් ඕනෑමට වඩා බොන්න හොඳ නැහැ. දරුණු බඩේ අමාරුවක්වත් හැදුනොත් වතුර කොහෙන් හොයන්නද? ඒයි මම තමයි යාගේ අලුත් හොඳ වෙනවා. ඕක මේ වෙලාවේ කියන්න එපා. එතකොට හිතන්නේ පොල් කෙරි නිසා කියන කතාවක් කියලා. ඒ මොකද ඇලෙක්ස්? ඔයා තමයි මගේ හොඳම යාළුවා. ඉතින් ඔයා ඉන්නෝ කියන්නේ මං ඔයාගේ හොඳම යාළුවා කියලා. ඔයා තමයි මගේ හොඳම යාළුවා. එතකොට මං ඔයාගේ හොඳම යාළුවා. ඔයා මට කලින් කිව්වේ නැත්තේ ආයි. වතුර ටිකක් බිවනම් හොඳයි. ගංගා මගේ ආදර ගංගා මගේ ප්‍රිය මිතුරිය ගංගා අනේ අනේ කොටලා එපා අනේ කොටලා එපා එපා මට යන්න දෙන්න මට යන්න දෙන්න මියා මියා මට යන්න දෙන්න මට යන්න දෙන්න මාමරන්න එපා මාමරන්න එපා මාමරන්න එපා කෑමක් ජනා කෑමක් මම වෙලාවට වෙලා හිතා පොඩේ මං ඉවරයි මං ඉස්සරහ බලනකොට එතන ලොකු කොටියක් නෑ මම පූසෙක් මම කොටියෙක් නෙවෙයි පූසෙක් මම පූසෙක් මියව් විස්තර කියන්න. එයාලා මේ අවට හිටපු හැම කොටියෙක්ම මරලා දැම්මා. ඇත්තටම මේ මිනිසුන්ට ඉරි ලැබුණොත් එයාලා හැමතැනම ඉන්න ඔක්කොම කොටි මරලා දායි. මට අනිත් අය වගේ මැරලා යන්න ඕන උනේ නැහැ. ඉතින් මං හිතුවා මං පූසෙක් වගේ ඉන්නවා කියලා. ඒ රංගපෑම ගොඩක් කරලා මට අමතක වෙලා ගියා කොටියෙක් වගේ හැසිරෙන හැටි. මං බයකුල්ලෙක් කියලා නේ ඔයාලා හිතන්නේ. ඔයාලා හරි. මං බයකුල්ලෙක් තමයි. ඒ නිසා මම අදට ජීවිතුන් අතර ඉන්නවා. මගේ මනිත් අය වගේ දඩයක් කාර්ගේ පිටියෙල්ලෙන්න මට සිද්ධ වුණේ නෑ. ඒත් මේ තනිකමත් එක්ක මං කොහොමද ජීවත් වෙන්නේ? ඔයා බයගුල්ලෙක් නෙමෙයි. ඔයාට මේ දේ කරන්න හොඳ සාධාරණ හේතුවක් තිබුණා. මම වගේ නෙමෙයි. ඔයා එහෙම කළේ ජීවිතේ බේරගන්න. මම එහෙම කළේ ටෙලිවිෂන් බලන් තියෙන ආසාවට. මට දැන් තේරෙනවා මේක එක කැලයක් ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මේක Tamanගේ ගෙදර විනාශ වුණ හැම සතෙක්ගේම ප්‍රශ්නයක් කියලා. හරියට හරි යාළුවා. ඒක නිසා තමයි අපේ පණිවිඩ දෙන්න උදව් ඕනේ කරන්නේ. නෑ එයාට මේ ගැන මුකුත් කරන්න වෙන්නේ නෑ. මොකද අපි දැන් දිල්ලි වලට යන්නේ නෑ. මේක මහ මෝඩ වැඩක්. එක මිනිස්සු කොටසක් කරන වැරදි වැඩ ගැන තව මිනිස්සු කොටසකට පැමිණිලි කරලා වැඩක් නෑ. හැම මිනිස්සෙක්ම එක වගේ තමයි. නපුරුයි. ඒගොල්ලන්ට හදවතක් කියලා දෙයක් ඇත්තෙම නෑ. එයාලා අපි කවුරුවත් ඉතුරු කරන්නේ නෑ. ඔයාව මාව ඒ වගේම මම ඔයාට එහෙම කරන්න එයාලට ඉඩ දෙන්නේ නෑ යෝවි. මං යාව අපහු ගෙදර ගෙනියනවා. අපි හැමෝම අපහු යන්න ඕනේ. ඒකට අපිට ඕන තරම් වෙලා තියෙනවා. අපි දිල්ලි වලට යන්නේ නෑ. දැන් අම්මට මේක තේරුම් ගන්න පුළුවන් එක්කෙනා ඉන්නේ. ඒත් එයාත් ආවේ නැත්තම් බලන්න අම්මා අන්න තාත්තා මං දැනගත්ත තාත්තේ කියලා. අම්මට තාත්තව පේන්නේ නැද්ද? බලන්න. ඕක නවත්තන්න යූවි. මම දන්නවා ඔයා යාට කොයිතරම් ආදරේද කියලා. ඒ තාත්තා මැරිලා අපව කවදාවත් එන්නේ නැහැ. ඒත් අම්මා එහෙම කියන්නේ. තාත්තා අතන ඉන්නවනේ. අම්මට පේන්නේ නැද්ද? නෑ මට පේන්නේ නැහැ. අනිත් අයට යව පේන්නේත් නැහැ. ඇත්තම කිව්වොත් මට යව පේනවා. ඒ ඉන්නේ සුල්තාන් තමයි. ඔව් සුල්තාන් පණවිඩිම වගේ ඉන්නවා. ඔව් ඔයාට තව දකින්න පුළුවන්. කරන්න ඕනේ හරියට බලන එක විතරයි. එයා ඉන්නේ එතනම නෙමෙයි. මෙතන යූවි ළඟ. එයාගේ පුංචි නිර්භීත හදවත ඇතුලේ. ඒක නිසාම තමයි අපි හැමෝම මේ හැමදේම පටන් ගත්තේ. එයා මෙතන ඉන්නවා. ඇලෙක්ස් බජ්රංගි දෙන්නගේ යාළුකම ඇතුලේ. මං ආන්නේ අතර මේක නම් ආශ්චර්යමත් දෙයක් නේ. එයා මෙතන ඉන්නවා. එයයි ඔයයි එකතු වෙලා මේ ලෝකෙට බිහි කරපු පැටියව ඔයාගේ තියෙන ආදරය තුල ඉන්නවා. ඒ නිර්භීතකම මිත්‍රකම සහ ආදරය. ඒව නිසා තමයි එයා හැමදාමත් අපි ළඟ ඉන්නේ. කවුරු හරි කියනවා නම් එයාට සුල්තානු පේන්නේ නැහැ කියලා. එයාලා හරියට බලන්නේ නැහැ. මොකද එයා මෙතනම ඉන්නවා. මම හැමදාම කල්පනා කළේ මේ චාරිකාවේදී මගේ කොටස මොකද්ද කියලා. වීලුවක් කරලා කට්ටිය විනාශන්නද? මගේ ඇඟින් කාට හරි හෙවට දෙන්නද? සමහර විට මේක වෙන්නේ නැති. සුල්තාන් තාමත් යූවි ඇතුළේ ජීවත් වෙනවා කියන එක ඔයාලට පෙන්නලා දෙන එක.
දැන් ළඟටම ඇවිත් ඉන්නේ. Don't be afraid when the road seems long. You're never far away from me. Oh, don't be afraid when the road seems long. You're never very far from me. With every step you take, you make your own destiny. Oh, I can't believe it, I can see now the fear that held me back. How did I let it take control of me? We won't turn back, we won't slow down. Yes, we're on our way now. Now that the road is beneath our feet. Here we go! Come on, you gotta come this way. Come on, you see us down the road. We'll be together on this great journey. Come on, you gotta come this way. Come on, you see us down the road. We'll be together on this great journey. Come on, එතකොට මේක තමයි දිල්ලිය. මං හිතුවේ අපිට එන්න ලැබෙයි කියලා. ඊළඟට පාර්ලිමේන්තුව. අතිවිශිෂ්ටයි. ඒ තමයි කොහොමද ඒක හොයාගන්නේ? කොහොමද පාර්ලිමේන්තුව ඇතුළට යන්නේ? මට අදහසක් තියෙනවා. ඔයා කියන්නේ. ඔයාගේ අදහස කියන්න මොකද? නෑ. ඔයාගේ අදහස කියන්න මුලින්ම. නෑ ඔයා මුලින්ම. නෑ ඔයාගේ අදහස මුලින්ම කියන්න. ඕක නවත්තන්න. ඒක කියලා දාන්න. එක සැරේටම. ඉස්සලා ඔයාගේ මොන සැලසුම මොකද? ඔක වාගන්න ඔය දෙන්නම. ඔයාලගේ සැලසුම් ළඟම තියාගන්න. කොහොමද ඒවයින් වැඩක් නෑ. හරි. දැන් මොකද සැලසුම අපි නායිකවනි. මට ඒක කියන්න. මොකක් අපිට සැලසුමක් නැද්ද? එන්න කලින් සැලසුමක් හදාගෙන අපි ආවේ නැත්තේ ඇයි? අපි හැමෝගෙම මුල් නරක වෙලාද? අපි ඉවරයි. විනාශයි. අනාතයි. අපිට සැලසුමක් හදාගන්න ඕනේ. හිටිය හැටි මේ ලොරියෙන් පනින්න බෑ. ඒකෙන් වෙන්නේ ලොකු අවුලක් විතරයි. මිනිස්සු බය වෙලා දුවයි. බය වැඩිකමට අයියෙන් කෑ ගහයි. ටෙලිවිෂන් ප්‍රවෘත්ති වාර්තාකාරයෝ දිල්ලිය සිට සජීවීව වනසතුන් කලාකාරී වැස්සේ. මගේ ජීවිතේ පළවෙනි වතාවට මට හිතෙනවා අතේ තුවක්කුවක් තිබුණා නම් කියලා. ඕ නෑ ඔයාට කුස්ස ගන්න බැරි වෙයි. අනික ඔයාගේ පියාට අර පුංචි කොකා CNN මට ඉඩ දෙන්න. කොහෙන් එන්න? CNN එකයි තව ඒවයි. මේක හරියට ඔයා කිව්වා වගේමයි. මුළු ලෝකෙම මිනිස්සු දැන් අහගෙන ඉන්නේ. ඇලෙක්ස් දැන් ඔයා පටන් ගන්න. හිත කලබල වෙලා. මට මේ වගේ දෙයක් නම් සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නෑ. ඇලෙක්ස් මොකද ප්‍රශ්නේ? අයියා මොකද කියන්නේ? මොකද්ද ප්‍රශ්නේ? හිත කලබල වෙලා. ඉවසන්න. හිත කලබලයි. ඔයා මේකට පුරුදුකාරයෙක් ඉක්මවා කරන්න. ඈත වනේ දිවිගෙවූ ඒ නිවස හැරදමා පැමිණියේ පවුලේ අයත් හැරදමා බඩගින්නේ මිරිකෙමින් විසල් කතර පසු කරමින් මග මැරදී මිය යාමට තිබුණත් නිසා කියන දේ අසුණු මැනවී මේ ගිරා බොලිවුඩ් චිත්‍රපටි බලලා වැඩි වගේ. ප්ලාස්ටික් වලින් හදපු ගිරවෙද්ද කොයිද? කවුද තන්නයට සින්දු කියන්නත් පුළුවන් කියලා? කවුද දන්නේ? දැන් එයාට යගම කියලා රේඩියෝ වැඩසටහනක් තියෙනවා. මං දැනගත් ඒ ගිරව හොඳ තැනකට එයි කියලා. ඔයාටත් දැනුණ නේද ඒ ගිරව හොඳ තැනකට එයි කියලා? ඔව් මට දැනුණා ඒක. කිසිවෙකු නොදනි අපගේ කරදර.
කිසිවෙකු නොදනී අපගේ දුක කලෙක හරිතයෙන් බැබලුණු වනය හෙට දිනයේ මුඩු බිමක්ම වේවී අපගේ ගම්ගින් අපිට ලබාදී උදව් කරන්න මහතුනි උදව් කරන්න අපගේ ගම්ගින් අපිට ලබාදී උදව් කරන්න මහතුනි උදව් කරන්න ඒ දැක්කදර බජරංගි ඕ එයා තමයි එයා දිල්ලි වලට ගිහින් ඔව් ඉතින් එයාට තමයි හැම ගෞරවයක්ම ලැබෙන්නේ එයාට ඔය ගමන යන්න වෙන්නේ අපේ උදව් තිබ්බේ නැත්තම් ඔයා කොහොමද එහෙම කියන්නේ කට්ට වහන්න ඔයා දැන් එයාගේ පැත්තේද ඇලෙක්ස් ඕක නවත්තන්න මොනවද මේ කරන්නේ කියන්න ඒ හැමෝම බලාගෙන ඉන්නේ ඔය තරම් නපුරු පෙනුමක් ගන්න එපා පොඩි නපුරු කතියක් ඇඟට දැනෙනවා විකටයකට වඩා නපුරු පෙනුම ඇඟට හොඳයි ඔයා අපිව වීලුවකට ගත්තද ඇලෙක්ස් එයාලා දිහා බලන්න අපිට hina වෙනවා ඔයා මොනවද මේ කරන්නේ එයා කියන දේ හරි ඇලෙක්ස් එයාලා අපිට hina වෙනවා නම් අපි කියන දේ ගැන විශේෂයෙන් හිතන එකක් නෑ යාළුවනේ අහන්න මම මෙතන වැඩි අවධානයක් ගන්න හදන්නේ මාව විශ්වාස කරන්න මම එයාලගේ අවධානය රඳව ගන්න එක කළේ මම කෙලින්ම බරපතල ප්‍රශ්නෙට බැස්සනම් ඒගොල්ලෝ ආපහු යයි යන්න ස්තුතියි ඔයාලා සින්දු කියන ගිරවට කැමති නේද හරි විනෝදයි නේද ඔව් ඒත් කවුරුවත් ඒ සින්දුවේ වචන ගැන හොඳ අවධානයකින් අහන් හිටියද නෑ නේද ඔය කවුරුවත් හිතලා බැලුවේ නෑ නේද? ඇයි ගිරවෙකුයි දිවි පැටියෙකුයි එයාගේ අම්මයි වලහෙකුයි වඳුරෙකුයි ලොකු අවදානමක් අරගෙන මෙතනට ආවේ කියන එක ගැන. ඒකත් නෑ නේද? ඔයාලා අහගෙන ඉන්නවා නම් මම කියන්නම්. මම දන්නවා hina වෙන එක හරි channel එක මාරු කරන එක හරි ලේසි. කාගේවත් කතාවක් අහගෙන ඉන්නවට වඩා. එහෙම නේද? දැන් ජනතාව අහගෙන ඉන්නේ. ඔබට මොනවද කියන්න තියෙන්නේ? ස්තුතියි. ඒ දැන්ම බෑ. අපිට උදව් කරන්න බලය සහ කැමැත්ත තියෙන පාර්ලිමේන්තු නියෝජිතයෙක් වගේ කෙනෙක් මෙතනට ආවහම මම කතා කරන්නම්. මුළු නගරයේම වැඩ එකතැන නතර වෙලා හැමදෙනාම මින්පසු ඇති වෙන මේ වන විට පාර්ලිමේන්තුව තුළ ඉතාමත් කලබලකාරී තත්ත්වයක් තම නියෝජිතයෙකු මෙහි වීම පිළිබඳ විවාදයක් ආරම්භ වී තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ තවමත් මේ ගැන සාකච්ඡා වෙනවා. දැන් ලැබුණු ආරංචිවට අනුව ඡන්දය විමසීම නැවතත් නවතා දමා තිබෙනවා. ඡන්දය පවත්වන වේලාව ගැන තවමත් ස්ථිර ප්‍රකාශයක් කර නැත. ඒ අතරතුර මුළු රටම මෙහි ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙමින් සිටී. අපි පැය ගණනක් පුරා මෙහි රැඳී සිටිනවා. නමුත් මෙම ජනකායෙන් කිසිවෙකුත් මෙතන ඉවත් වූයේ නැහැ. සෑමදෙනාම බලා සිටින්නේ සතුන් කළ ඉල්ලීමට පිළිතුරක් ලෙස පාර්ලිමේන්තුව විසින් තම නියෝජිතයෙකු එවනවාද යන්න දැන ගැනීමටයි. යෝජනාව වැඩි ඡන්දයෙන් ස්ථිර වී තිබෙනවා. පාර්ලිමේන්තු නියෝජිතයෙකු සතුන් මුණ ගැසීමට මෙම ස්ථානයට පැමිණීමට නියමිතයි. කොහොමද? මගේ මොනවද ඔයාලට කරන්න ඕනේ? යන්න දැන්. එයාට කියන්න. අපේ ප්‍රශ්නය ගැන කියන්න ඇලෙක්ස්. එයාට තේරුම් කරලා දෙන්න. ඔයාට ඒක කරන්න පුළුවන්. සර්, අපි ආවේ ඔබට කියන්න. මිනිසුන්ගේ අවසානය ළඟා වෙලා මේ මොහොතේ සත්තු බිලියන ගණනක් මෙතනට එනවා. ඔය හැමෝටම පහර දෙන්න. ඔයාලගේ නගර, ඔයාලගේ පවුල්, ඔයාලගේ ගෙවල් හැම දෙයක්ම විනාශ වෙලා යයි. මේ හැම කෙනෙක්ම ඒ කිව්වේ මුළු මිනිස් සංහතියම විනාශ වෙලා යයි. අපි හිර කළත් මේ සට නවත්තන්නේ නෑ. ඉතින් මොකද්ද ඔයාට හිතුනේ? ඔයාලට ලොකු බයක් වගේම ලොකු තරහක් ඇති වුණා නේද? Tamanගේ පවුල් වලට තර්ජනයක් එල්ල වුණාම. අපි එහෙම කරන්නේ නැහැ. එහෙම දේවල් කරන්නේ ඕගොල්ලෝ. ඒ කියන්නේ මිනිස්සු. ශත වර්ෂ ගණනක් පුරා හැම දවසකම ඔය හැඟීම තමයි ඔයාලා අපිට ලබා දෙන්නේ. ඔයාලා අපිට තුවක්කු වලින්, බුල්ඩෝසර් වලින්, පරිසර දූෂණයෙන්, වනාන්තර විනාශයෙන් හැමදාම පහර දෙනවා. අපේ අවාසනාවන්තයෝ කීප දෙනෙක් ඕගොල්ලන්ගේ ගෙවල් වල කූඩු වල දුක් විඳිනවා. හුරතල් සත්තු විදිහට. ඒත් අනිත් හැමෝම ඉන්න තැනක් නැතුව, කණ්ඩ දෙයක් නැතුව, කැලේකුත් නැතුව දුක් විඳිනවා. ඔයාලා හිතන්නේ අපිට හැංගීම් දැනෙන්නේ නැහැ කියලාද? අපි ඉන්න පරිසරය අපේ ගෙදර නෙමෙයි කියලාද? අපේ පැටව් ළමයි කියලා හිතෙන්නේ නැද්ද? මේ අහිංසක පැටිය මොන වරදක් කළාට එයාගේ තාත්තා වෙඩි තියලා මරලා දැම්මේ. හරිනම් එයා සෙල්ලම් කර කර විනෝදයෙන් ඉන්න ඕන කෙනෙක්. ඒ වෙනුවට එයා මේ තරම් දුරක් ගෙවාගෙන ආවේ ඔයාලට මේව තීරුම් කරන්න. එයාගේ ජීවිත වෙනුවෙන් බැගෑපත් වෙන්න.
ළමයෙකුට එහෙම තත්ත්වයක් එන්න හොඳ නෑ. අපි කොහොම හරි මෙතනට ආවට පස්සේ අපි ඔයාලා ඉස්සරහට ආවට පස්සේ මොනවද අපිට අහන්න ලැබුණේ? එයාලා කොහොම මරනවා? වෙඩි තියලා දානවා. අපි ආවේ කැලෑව ඉඳලා වෙන්න පුළුවන්. ඒත් මට නම් ඔයාලා තමයි ම්ලේච්චෝ වගේ පේන්නේ. අපි මුලින්ම ගමන පිටත් වෙද්දී දිල්ලිය අපිට ගොඩක් දුරයි වගේ දැනුණා. ඒ තේරුනේ නෑ දිල්ලි වලට ඇතුල් වෙන එක මේ ගමනේ ලේසිම කොටස වෙයි කියලා. අපි තාමත් ඔයාලගේ හදවත් වලට ඇතුල් වෙලා නෑ. ඔයාලා කාට හරි මේ වචන වලින් යමක් දැනුණා නම් අපිව මරණ එක නතර කරන්න. අපිව එළවන එක නතර කරන්න. අපිට ජීවත් වෙන්න දෙන්න. අපි හැමෝටම තියෙන එකම ලෝකයයි. අපි ඒක බෙදාගමු. සාමදානේ. අපි හැමෝගෙම යහපත වෙනුවෙන් කවුද මාත් එක්ක එකතු වෙලා කියන්නේ? අපි ලෝකෙ බෙදාගමු කියලා. ලෝකෙ බෙදාගමු. ලෝකෙ බෙදාගමු. ලෝකෙ බෙදාගමු. ලෝකෙ බෙදාගමු. ලෝකෙ බෙදාගමු. ලෝකය බෙදාගමු. මං ඒකට කැමතියි. ලෝකය බෙදාගමු. ලෝකෙ බෙදාගමු. happy ना अब है कोई टेंशन आकर ले पार्टी शादी जमके हो सेलिब्रेशन आया हैप्पी हैप्पी ना अब है कोई टेंशन आकर ले पार्टी शादी जमके हो सेलिब्रेशन कुछ ईटिंग कुछ मीटिंग कुछ ड्रिंकिंग ड्रिंकिंग हो कुछ डिस्को कुछ डिस्को कुछ सिंगिंग सिंगिंग हो मुझे खोने हैं फुल्ली दिल में हुआ रंबल जंगल में है मंगल जंगल में है मंगल आजा रे आरे आरे आ shake it and do मस्ती बस्ती आजा रे आरे आरे आ झूमे बहके सारी बस्ती आजा रे आरे आरे आ shake it and do मस्ती बस्ती आजा रे आरे आरे आ झूमे बहके सारी बस्ती मैंने देखा तूने देखा इसने देखा जंगल में मोर नाचा किसने देखा मैंने देखा तूने देखा इसने देखा देखो जंगल में बस मंगल मंगल है जंगल में है मंगल जंगल में है मंगल क्या तेरा मेकअप शेकअप लगे तू ब्यूटी क्यूटी मैं क्रेजी तेरी लुक का करूँ मैं तेरी ड्यूटी मना ले हॉलीडे टुडे है तुझको छुट्टी जो चाहे वो कर ले करूँगी मेरा कुत्ती प्यार करूँ मैं भी तुझको तूने की
jungle, fitness jungle, mayhem mangal, fitness fight, fitness jungle, fitness jungle, mayhem mangal. Aja re shake it and do masti basti. Aja re झूमे बहके सारी बस्ती. Aja re shake it and do masti basti. Aja re झूमे बहके सारी बस्ती.